දැන් ඔබ සැදී පැහැදී සිටින්නේ දේව වචනයට ඇහුම්කන් දෙන්නට. ආමෙන්. හලෙලූයා. praise the lord. එහෙමද? ආමෙන්. හලෙලූයා. එහෙමද? එහෙමයි. මේරි අම්මට දැනුණා ඒක. ආමෙන්. අනිත් අය කොහොමද? අනිත් අය ලෑස්තිද දේව වචනයට ඇහුම්කන් දෙන්න? ස්වාමීන් වහන්සේ අද මේ වැඩ සිටීම තුළ ඔබට ඔබේ ජීවිතයට යම් කිසි විදියක බලපෑමක් ඇති කළාද? කවුරු හරි කියයි කියලා ඔබ බලන් ඉන්නවා නම් නේද මං වෙනුවෙන් කවුරු හරි ඉදිරිපත් වෙන්නකෝ කියන්න. praise the lord. praise the lord. hallelujah. ප්‍රේමන්තනේ අද අපි ආරම්භයේ নমස්කාරය තුළ අපි සුභාරංචියේ පියවර 5ක් ගැන කතා කරා. ඒක ඔබේ ආඥාවට එකමුතු කරගන්න. ඔබ යම් කිසි දෙයක් අත්දැකන මේ සුභාරංචිය අදාහ ගැනීම තුළින් ඔබ ලබපු දෙයක්. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. ඔව් ගීතිකාව මට බලපානෝ. ඊට වඩා දෙයක් බලපානෝ. සුභාරංචිය අදාහ ගන්න කෙනාගේ ජීවිතය බලවත් වෙනවා. බලෙන් පිරෙනවා. ආමෙන්. praise the lord. ප්‍රශංසා වේවා. මහිමේ වේවා. මොකද්ද මේ සුභාරංචිය? දෙවියන් වහන්සේ මං වෙනුවෙන් මාංශික මිනිසෙක් වුණා මම පාපිෂ්ඨයෙක් නිසා. praise the lord. hallelujah. උන්වහන්සේ පාප රහිතව ජීවත් වෙලා පාප රහිතව මැරුණා මාව පාපයෙන් ගලවා ගන්න. ආමෙන්. උන්වහන්සේ උත්ථාන වුණ නිසා මට සදාතනික ජීවනය උරුම වුණා. මම දෙවියන් වහන්සේගේ පවුලේ දරුවෙක් බවට පත් වුණා. උන්වහන්සේ ස්වර්ගාරෝහණ වෙලා පියාණන් වහන්සේගේ දකුණු පැස වැඩ සිටීමෙන් අප වෙනුවෙන් මැදහත් වෙන නිසා අපි ආත්මයන්න් වහන්සේගේ දීමනාව ලැබුවා. දැන් ඒ ශුද්ධාත්මයන්ෝ මා තුලයි මම ශුද්ධාත්මයන්න් වහන්සේගේ මන්දිරයයි. ආමෙන්. මේ බලගතු අත්දැකීම නිතරම ඇතුළු වෙන්න. හලෙලූයා. ඔබ කිසිම කෙනෙකුට කිසිම කෙනෙක් ළඟට යන්න ඕනේ යාඥා කරන්න මේ සුභාරංචියට ඇතුළු වෙන්න. ඔබ යාඥා කරන්න තව කෙනෙකුට. ඊට පස්සේ එයාට ඔය අත්දැකීම දෙන්න. ආමෙන්. ආමෙන්. එහෙමයි මේ ලෝකයට අපි දක්වාම මේ කිතුණු දහම ආවේ. ආමෙන්. praise the lord. praise the lord. hallelujah. නමස්කාර වේවා. hallelujah. ආමෙන්. හොඳයි. අද දවසේ අපි වචනයට ඇතුළු වෙමු. ගිය සතියේ රෙකෝඩින් එකක් දැම්මා. ඉතින් ඒ රෙකෝඩින් එක දැම්මේ මේ සතියට පොඩි උදව්වක් ගන්න තමයි. ඒ නිසා ඒ ගිය සතියේ රෙකෝඩින් එකේ තිබුණු දේම අපි චුට්ටක් පැහැදිලි කරගන්නට යනවා. ආමෙන්. praise the lord. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ගිය සතියේ රෙකෝඩින් එක ගැහුවද? ඔබ ඇහුවද? ඇහුවා චමින්දයි. ආමෙන්. පුංචි දෙයක් බෙදා ගන්න පුළුවන්ද ඔයාලට දැනෙච්ච දෙයක්? පුංචි දෙයක්? ඔව් කතා කරේ මේ චමින්දයි මම කතා කරේ. හරි. ඉනිෂ්කා මේ හරි යම් කිසි දෙයක් බෙදා ගන්න පුළුවන්ද පුංචි දෙයක්? චමින්දයි මට හරියටම මතක නැහැ ඒ ගිය සතියේ සිකුරාදා සෙනසුරාදා එකද කියලා මොකද සිකුරාදා එකත් අහපු නිසා දැනුනේ කියන්නේ මනස්ථාපනය වෙනකට අපි අර හැමතිස්සෙම ජේසුගෙන් ඒ ආදරය ලබලා අපි කොච්චර අර ක්ලෙන්ස් වෙනවද එතකොට මට හිතෙන්නේ අපි එහෙම මනස්ථාපනය වෙවි යනකොට අපි අර දෙවියන් වහන්සේ සුද්ධ නිසා අපිත් සුද්ධවන්ත වෙනවා කියන එක. ඒ කියන්නේ දවසින් දවස අපි පව් කරන එක අඩු වෙනවා. එහෙම දෙයක් තමයි මනස්ථාපනය. ඒ කියන්නේ මට මනස්ථාපනය ගොඩක් තදින් දැනුණා අර අපි කොච්චර දුරට කන්ෆෙස් කරන්න ඕනේද කියන එකත්. praise the lord. thank you
Thank you Dinishka. Praise the Lord. Hallelujah. Hallelujah. මම ඔබෙන් වරින් වර ඉල්ලා සිටිනවා මගේ ප්‍රේමවන්තයනි නිතරම ඇහුම්කන් දෙන්න. දැන් මම ඔබත් එක්ක බෙදා ගන්න දේව වචනේ විතරක් නෙමෙයි. නිතරම තව දේව වචන තියෙනවා. ඉතින් ඒවා තෝරගන්න. තෝරගෙන ඇහුම්කන් දෙන්න. ඔබ දේව වචනයට ඇහුම්කන් දෙන තරමටම ඔබ තුල මනස්ථාපනය සිද්ධ වෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේක තමයි මගේ අලුත් අත්දැකීම. මම දේව වචනයට ඇහුම්කන් දීලා මම ස්වාමින් වහන්සේ ගැන ඉගෙන ගත්තා, දැනගත්තා, අවබෝධයක් ලබා ගත්තා. හැබැයි දැන් මට තේරෙනවා මම මේ වචනයට හරියට ඇතුළු වෙනකොට මම ඇත්ත වශයෙන්ම මේ වචනේ අයිති කරගත්ත කෙනෙක් බවට පත් වෙන්නකොට මා තුළ මනස්ථාපනයක් ඇති වෙනවා. Praise the Lord. Praise the Lord. Hallelujah. මම මේ අභියෝගය ඔබට දෙනවා මගේ ප්‍රේමන්තේ. මට මේ ඊයේ පෙරේදා උන්වහන්සේත් එක්ක මේ අත්දැකීමට ඇතුළු වෙනකොට ඇයි මේ අත්දැකීම අපිට අවශ්‍ය වෙන්නේ? බලන් යනකොට මං ගැනට වඩා මං දන්නේ අනිත් මිනිස්සු ගැන. මං මාව දන්නවට වඩා මං දන්නේ අනිත් මිනිස්සු ගැන. හලෙලුයා. අනිත් මිනිස්සුන්ගෙත් මම වැඩිපුරම දන්නේ මොනවද? ඒ අයගෙත් තියෙන දුබලකම්. මේක තමයි මනුස්ස දැක්ම. අපි එකට නැහැ කියන්න බෑ. මේක තමයි මනුස්ස දැක්ම. ජේසුව දැක්කම පරිසවරුන්ට මොනවද පෙවුනේ? දේව අපහාසකාරයෙක් වගේ. ඒක තමයි මාංශයේ ස්වභාවය මගේ ප්‍රේමන්තේ. අපි මාංශයේ ජීවත් වෙනකොට අපිට පේන්නේ අනිත් අයගේ දුබලකම් වැඩිපුරම. ඇයි මට ඒක පේන්නේ? මන් නොදැනුවත්වම ඒ දුබලකම් වලින් මගේ දුබලකම වහගන්නවා. හැබැයි ඔබ දේව වචනයට අවංකවම ඉඩ දෙනකොට මෙන්න මේක දිගහැරෙනවා. මේක දිගහැරෙනවා. මට එතකොට තමයි තේරුනේ පාවුලුතුමා කියපුවම අර අපේ ගීතිකාවක් තියෙනවා වගේ අනිත් අය උතුම් කොට සලකන්න. ඔබට වඩා අනුන් උතුම් කොට සලකන්න. Praise the Lord. මං ගැන දැනගන්නකොට කොයි විදිහටද? දේව වචනය තුළින් මම දකිනවා මහා දුබල මිනිසෙක්. ඔසවාගෙන ඉන්න දෙවියන් වහන්සේ විසින් මුදවාගත්ත මුදනු ලබපු තැනැත්තෙක්. ආමෙන්. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. මනස්ථාපනයේ තියෙන වටිනාමකම ඒකයි. ඔබ ඒක නිසා මනස්ථාපනයට ඔබ තුල තියෙන දැක්ම ඔබ දකින විදිය වෙනස් කරගන්න. මම හැමදාම නිතරම මොරක ගහ කියන්නේ ඒකයි. ඔබ හිතනවා අනේ මේ මගේ පාපය පාපය තමයි. ඒ පාපයට ඔබ පෙළඹෙන්නේ ඔබ ඉන්න තැන වැරදි නම්. රවිඳු මට සමාවෙන්න ඔයාට රෙකෝඩ් කරන්න පුළුවන්ද මේක? Praise the Lord. මට ඒක right. Thank you. Praise the Lord. Recording කරනවනේ වානේ. Praise the Lord. Hallelujah. ඉතින් ඒක නිසා මනස්ථාපනය කියන දේ දකින විදිය කරුණා කරලා වෙනස් කරගන්න. Amen. Praise the Lord. ඒක නිසා ඔබ මේ ලෝකයේ දිහා බලනකොට ඕනම කෙනෙක්ගේ හෘද සාක්ෂියට අවදි වුණොත් අපි වැරදිද හරිද කියලා අපිට වට්ටෝරුවක් හදාගන්න පුළුවන්. ගෙදර ඇති වෙන ප්‍රශ්න දිහා බලනකොට ඒකේ වගකීම් යුත්තා මං කියලා බව අවංක පිළිගත්තම මගේ පාප වට්ටෝරුවක් හදාගන්න පුළුවන්. ඒක ගැන නෙමෙයි මම මේ කියන්නේ මගේ ප්‍රේමන්තේ. Praise the Lord. ඔබයි දෙවියන් වහන්සේ අතර තියෙන සම්බන්ධකමේ තියෙන ගැටලුවක් නිසායි ඔබ ඔබේ අසල්වැසියත් එක්ක සම්බන්ධකමේ ගැටලුව මතුවෙන්නේ. ඔබයි දෙවියන් වහන්සේ අතර තියෙන සම්බන්ධකමේ ඒ දුරස්ථභාවය නිසායි ඔබයි ස්වාමි පුරුෂය අතර මේ ගැටුම තියෙන්නේ. ඒ නිසායි මේ අරගලය එනකොට ඒ අරගලයට මට මුණ දී ගන්න බැරි. Praise the Lord. Praise the Lord. මනස්ථාපනය කියන්නේ මං ඔය කනෙක්ෂන් එක හදා ගන්නවා. Amen. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. පැහැදිලිද? Praise the Lord. Hallelujah. ඒ නිසා
අපි ජීවිතයේ දේවල් ඉල්ල ස්වාමින් වහන්සේත් එක්ක ගත කරන කාලය නෙමෙයි වැදගත් වෙන්නේ. උන්වහන්සේගේ වචනයට සම්බන්ධ වෙලා දෙවියන් වහන්සේට නිතරම කනෙක්ට් වෙනකොට මට උන්වහන්සේගේ මහිමය උන්වහන්සේගේ ප්‍රේමය දැනෙනකොට මට තව දෙයක් දැනෙනවා මගේ දුබලකම මගේ ඇතුළාන්තය මන් දකින්න පටන් ගන්නවා. හලෙලූයා. ඒක නිසා දේව වචනය ජේසු කියන්නේ එක පැත්තකින් කැඩපතක් මගේ ඇතුළාන්තය දකින. අනිත් පැත්තේ මහා බලයක්. හලෙලූයා. අපි මේ වචනේ තියෙන බලය අපි තව ඉස්සරහට තව කතා කරමු. නමුත් මේ කැඩපතට ඔබ ඇතුළු වෙන්න. මේ කැඩපත තුලින් ඔබව දකින්න. ජේසු කියන්නේ ඔබේ සැබෑ ස්වරූපය. හැබැයි ජේසුව දකින්නකොට ඔබට ඔබව පේන්න පටන් ගන්නවා. praise the Lord. හලෙලූයා. සමහරක් අයට ස්වාම පුරුෂයා දකින්නකොට ඔබට සමහර ආසිතේ ඔය ස්වාම පුරුෂයාට වඩා දක්ෂයි. ඔයාට හැකියාව තියෙනවා. ඊට වඩා මං ජේසුට ළඟයි. අහිවන අපි හිතන්නේ. දෙනක වා යාඥා කරන්නේ වා පල්ලියන්නේ. එහෙම හිතන්නේ. එහෙම හිතලා මං මගේ තැනක් හදාගත්තොත් අපි ඔක්කොම අමාරුවේ. ස්වාමීන් වහන්සේ කියනවා අන්ධයෝ දෙදෙනෙකුට පාර පෙන්වන්න බෑ. praise the Lord. පැහැදිලිද මගේ ප්‍රේමවන්තේනි? hallelujah. hallelujah. discover the mystery of your heart. ඔබේ හදවතේ තියෙන ඒ අභිරහස්මක ස්වභාවය ඔබ තෝරගන්න හොයාගන්න මේ වචනයෙන්. ඒ වචනයෙන් ඔබ හොයාගත්තම ඔබ දැනගන්න යනවා ඇත්තටම ඔබ දෙවියන් වහන්සේට ආදරේ බව. ආමෙන්. praise the Lord. praise the Lord. ප්‍රශංසා වේවා. මහිමය වේවා. ඕකට කැමති නෑ. ඒකට කැමති නැති කෙනෙක් ඉන්නවා. මේ යක්ෂයා ලෝකයා මාංශයා ඔකට කැමති නෑ. ඒ නිසා ඔබ ඒකින් බැහැර අරගෙන ඔබ වෙනත් යහපත් දෙයක ඔබ රඳවලා තියෙනවා. වෙනත් හොඳ දේවල් එක්ක ඔබ බිසී කරලා තියෙනවා. පෙම්මන්තෙනි මම එක සාන්තුවරයෙක්ගේ කතාවක් ඇහුවා. යක්ෂයාට බැරි නම් ඔබ වටන්න ඔබව කාර්ය බහුල කරනවා. praise the Lord. praise the Lord. යක්ෂයාට බැරි නම් ඔබව උගේ මායම් වලට වටන්න ඔබව කාර්ය බහුල කරනවා. ආමෙන්. praise the Lord. praise the Lord. එනිසා ඔබ නිසා මේ වරප්‍රසාදිත කාලේ ප්‍රසාදජන කාලේ යටත් වෙන්න උන්වහන්සේගේ වචනයට පැහැදිලි කරගන්න. ඔබ තුල තියෙන දෙවියන් වහන්සේට ප්‍රේම කරන ස්වභාවය මතු කරගන්න. ඔන්න අපි තවත් අපි යමුකෝ මනස්ථාපනයට කියන්නේ. මනස්ථාපනයේ ප්‍රතිඵලය මොකක්ද? ඔබ තුල තියෙන දෙවියන් වහන්සේට ප්‍රේම කරන ස්වභාවය ඉහළට ගන්නවා. එතකොට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න ඕනයි කියලා අපිට ගොඩක් දේවල් කරන්න ඕනේ නැහැ. ඔයා කනෙක්ෂන් එකේ තමයි ඉන්නේ. එතකොට අසල්වැසියට ප්‍රේම කරන්න ඕනි කියලා ඔයා විශේෂ දෙයක් කරන්න ඕනේ නැහැ. ඔයා තුල ස්වභාවයක්ම තියෙනවා අසල්වැසියට ප්‍රේම කරන. මොකද දෙවියන් වහන්සේට ප්‍රේම කරන කෙනා තමන්ගේ සහෝදරයාට ප්‍රේම කරනවා. praise the Lord. praise the Lord. ප්‍රශංසා වේවා. අපි සුළුමතක් උන්වහන්සේට ස්තුති කරමු. hallelujah hallelujah. නමස්කාර වේවා මහිමය වේවා. hallelujah. ඔබට පැහැදිලිද මගේ ප්‍රේමවන්තයනි? hallelujah. ඒ නිසා ඔබ ගිය සතියේ මේ රෙකෝඩින් එක ඇහුවනම් ඔබට පැහැදිලි එක දෙයක් කියනවා. මාංශය ඔබේ මාංශය මොකද්ද මාංශය? සරලව කියනවනම් ඔබේ මනුස්ස ස්වභාවය. මනුස්ස ස්වභාවය ආත්මාර්ථකාමී. praise the Lord. ඒක බලන්න. praise the Lord. මනුස්ස ස්වභාවය ආත්මාර්ථකාමී. ගැනීලේ වහලා. පැහැදිලිද? මනුස්ස ස්වභාවය ආත්මාර්ථකාමී. ඔබ පිළිගන්නවද නැද්ද? පිළිගන්නවා. මනුස්ස ස්වභාවය ආත්මාර්ථකාමී මගේ ප්‍රේමවන්තේ. ඒ නිසා මනුස්ස ස්වභාවයේ ඉඳලා කිසිම යුක්තිසාගත දෙයක් කරන්න බෑ. ඒකයි ජේසුස් කිව්වේ කාවත් විනිශ්චය කරන්න එපා. මනුස්ස ස්වභාවය ආත්මාර්ථකාමී. මනුස්ස ස්වභාවයට ඕනේ ඔක්කොම දැහැ ගන්න. හොඳින් හෝ නරකින්. ඊටා සරලව මම ඔබට කියන්නම්. නරකින් කරන නිසා තමයි අපි මේ මිනිස්සුන්ව දකින්නේ පාපිස්ටියෝ විදියට. හැබැයි හොඳින් ඕක කරනවා. තේරුණාද? ඒක හොඳින් කරනවා මතක තියාගන්න. මනුස්ස ස්වභාවය
ආත්මార్థකාමී. හැබැයි ඔබේ ස්පිරිතුව පරාර්ථකාමී. ස්පිරිතුව කැමති පූජා වෙන්න. ස්පිරිතුව කැමති දානය කරන්න. ස්පිරිතුව කැමති දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. Praise the Lord. Praise the Lord. Hallelujah. ඔබ දේව වචනය එක්ක භාවනාවට යනකොට යාඥාවට යනකොට ඔබේ ස්පිරිතුව අවදි වෙනවා. ඔබේ ස්පිරිතුව අවදි වුණාම ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න පටන් ගන්නවා. ඔබ පූජා වෙන කෙනෙක් බවට පත් වෙනවා. ආමෙන්. Praise the Lord. Hallelujah. අපි යම් ගීතාවලියේ 73 වෙනි වගන්තියේ 25 වගන්ති සමයි 73 වෙනි පරිච්ඡේදයේ 25ට ගීතාවලිය 73 25 බලන්න. ඔබ හැර සුරලොව මට සිටින්නේ කවරෙක්ද? ඔබ ඇති විට නාරලොව කිසිවෙකුට මම ලොල් නොකරමි. ආමෙන්. Praise the Lord. Praise the Lord. Hallelujah. ප්‍රමන්තනි පැහැදිලි නේද? පැහැදිලි නේද? Hallelujah. දෙවියන් වහන්සේත් එක්ක මුහු වෙන කෙනාගේ අතුලාන්තයේ තියෙන ස්වභාවය ගැන කතා කරන්නේ. ඔබත් එක්ක මම සම්බන්ධ වෙලා ඉන්නකොට මට මේ ලෝකයේ කිසිම දෙයකට මම ලොල් වෙන්නේ නැහැ. එනිසා ඔබ නිතරම කල්පනා කරන්නට ඕනේ එහෙමනම් මම ඔබත් එක්ක සම්බන්ධ නැත්තම් තමයි මං වහල් වෙන්නේ. Praise the Lord. අපි උන්වහන්සේගේ වචනයත් එක්ක දේව සම්බන්ධකම ගොඩනගා ගත්ත කෙනෙක් නම් මෙන්න ඔය අත්දැකීම ඔබ තුල තියෙනවා. අපි යන් ඊළඟ වගන්තියට 26ට Praise the Lord. මාගේ ගතසිත කෙමෙන් වැහැරෙයි. අපි අනිත් versions වලට ගියාම කියනවා මගේ ගතසිත දුර්වලයි. ඊට පස්සේ බලන්න එහෙත් දෙවිඳානෝ මාගේ ශක්තියද උරුමයද වන සේක. අප ඔබ කනෙක්ෂන් එකේ ඉන්නවා නම් ඔබේ මාංශයේ තියෙන අරගලය ඔබට ප්‍රශ්නයක් නෙමෙයි. ඔබේ ආත්මය දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධකම නිසා ඔබේ සැබෑ උරුමය ආරක්ෂා කරනවා. ඔබ බලවත් වෙනවා. Praise the Lord. ප්‍රශංසා වේවා. මහිමය වේවා. Hallelujah. අපි 28 වෙනි වගන්තියට. Hallelujah. Thank you my Jesus. Hallelujah. 28 වෙනි වගන්තිය. මාගේ පරමානන්දය දෙවිඳුන් හට සමීපව සිටීමය. දෙවියන් වහන්සේට සමීප වෙන්නේ මගේ ආත්මය, මගේ ස්පිරිතුවයි, මගේ ප්‍රෙම්මන්තේනේ. නේද? දෙවියන් වහන්සේ ස්පිරිතුවක්. ඉතින් දෙවියන් වහන්සේ ස්පිරිතුවක් නිසා දෙවියන් වහන්සේට සමීප වෙන්නේ ස්පිරිතුවයි. ඔබේ යාඥාව තුළින් ඔබේ අතුලාන්තය ඔසවා ගත්ත කෙනෙක්ගේ පරම ආනන්දය, ප්‍රීතිය, ගැඹුරු ප්‍රීතිය, එකම ප්‍රීතිය දෙවියන් වහන්සේත් එක්ක සිටීම. Praise the Lord. ප්‍රශංසා වේවා. පැහැදිලි නේද මගේ ප්‍රේමන්තෙනි? හලෙලූයා. දැන් මේ ජීවිත අත්දැකීම දෙවියන් වහන්සේත් එක්ක ගත කරන අත්දැකීම අපි ගත්තොත් එහෙම ඉතින් ඒ අත්දැකීම ගැඹුරුම තැන අපිට කියන්න පුළුවන් කවුරු ගැනද? ජේසුස් සමිදානන් වහන්සේ ගැන. නිතරම දෙවියන් වහන්සේත් එක්ක තාත්තත් එක්ක තියෙන අත්දැකීම ඒක උන්වහන්සේගේ ඇතුළාන්ත ප්‍රීතිය වුණු නිසා උන්වහන්සේ දේව තාත්තත් එක්ක ප්‍රේමයෙන් සම්බන්ධ වුණු නිසා කවදාවත් වෙහෙසටපත් උනේ නැහැ. ඔබම දැන් මේ ඊයේ පෙරේදා තිබුණු සුවිශේෂී අහුම්කම් දෙන උන්වහන්සේ කියන මගේ පියාණන් වහන්සේ නොකොඩවා වැඩ කරනවා මමත් වැඩ කරනවා. මම ටයර්ඩ් වෙන්නේ නැහැ. ටයර්ඩ් වෙන්නේ නැත්තේ ඇයි? ප්‍රීතියක් තියෙනවා. ඒ ප්‍රීතිය තියෙන්නේ ඇයි? ප්‍රේමයෙන්. ප්‍රේමය තියෙන කෙනා ටයර්ඩ් වෙන්නේ නැහැ. වෙහෙස වෙන්නේ නැහැ. ඔහු කොච්චර හරි වෙහෙස වෙන්නේ නැහැ. praise the Lord. ඔබට පැහැදිලිද? praise the Lord. hallelujah. ඔබේ ක්‍රියා සියල්ල ප්‍රකාශ කරන පිණිස
මම මහෝත්තම දෙවි ස්වාමින් වහන්සේ සරණ කොට ගතිමි. ආමෙන්. හලෙලූයා. ඔබ වහන්සේගේ සම්බන්ධකම මගේ පරම ප්‍රීතියයි. ප්‍රීතිය එන්නේ කොහෙන්ද මගේ ප්‍රේමවන්තෙනි? ප්‍රේමයෙන්. හලෙලූයා. ඒ කියන්නේ සම්බන්ධකම කියන්නේ මම උන්වහන්සේ මට ප්‍රේම කරනවා මම උන්වහන්සේට ප්‍රේම කරනවා. ඒ ස්වභාවයන් දෙකම පූජාවක්. ප්‍රේමය කියන්නේ පූජාවක්. හලෙලූයා. මේ පූජාවේ අත්දැකීම තුළ ඒ කෙනාගේ ඒ අත්දැකීම තමන් එක්ක ඉන්න කෙනාට ගලාගෙන යනවා. දෙවියන් වහන්සේගේ ක්‍රියා සියල්ල මහෝත්තම දෙවි ස්වාමින් වහන්සේගේ පිහිටෙන් ඒක සම්පූර්ණ කරනවා. praise the Lord. ප්‍රශංසා වේවා මහිමය වේවා. හලෙලූයා හලෙලූයා. ප්‍රේමන්තේනි අපිට තියෙන ප්‍රධාන පනතත් ඕකමයි. නේද? ඔබට මතකයි නේද පරිසවරු ඇවිල්ලා අහනවා පූජකෙක් නේද? මොකක්ද තියෙන උතුම්ම පනත? මොකක්ද උතුම්ම පනත? නේ? මුළු හදවතෙන් දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම. දැන් ඔබ කල්පනා කරලා බලන්න අපි ජීවත් වෙන විදිය හරිද? අනේ මට ප්‍රේම කරන්නකෝ, මට ආදරය කරන්නකෝ, මාව සලකන්නකෝ, මාව බලන්නකෝ, මාව ඔසවා ගන්නකෝ. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. අපේ ජීවිතය දුර්වල වෙලා තියෙන්නේ අපි ඔය වැරදි තැනක ඉන්න නිසා. ඔන්න ඔය තැනින් අපි එළියට එන්න අවශ්‍යයි. ආමෙන්. Praise the Lord. අපි යමු රවින්දු මාක් තුමාගේ සුවිශේෂයේ 12 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි වගන්තියට. ප්‍රේමන්තිනි පැහැදිලිද ඔබට? මෙතෙන්ට වෙනකම් පැහැදිලිද? මට කවුරු හරි කියන්න. හලෙලූයා. මම ඔබෙන් ප්‍රශ්න අහන්නේ නැහැ කියන්න. මෙතෙන්ට වෙනකම් පැහැදිලිද? පැහැදිලිද? Praise the Lord. පැහැදිලි. ආමෙන්. ආමෙන්. හලෙලූයා. ප්‍රේමන්තිනි සිතින් අදා මුයින් ප්‍රකාශ කිරීමෙන් ඔබ ඵල ලබනවා. ඵල ලබනවා. හලෙලූයා. ඒ නිසා මේ කාරණාවේදී නිහඬ වෙන්න එපා. මේ ඔබේ ස්වාමින් වහන්සේ ඔබට කතා කරන්නේ. හොඳේ? හලෙලූයා. praise the Lord. බලන්න මේ කමාන්ඩ්මන්ට් එක. නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද, නුඹේ මුළු වීරයෙන්ද නුඹේ දෙවි ස්වාමින් වහන්සේට මොනවද කරන්න කියන්නේ? ප්‍රේම කරන්න. ප්‍රේම කරන්න. මම ඔබෙන් අහනවා ඇත්තටම මට කාට හරි කියන්න පුළුවන්ද මම මේ ගැන හොයනවා මම මේ ගැන උත්සාහ කරනවා කියලා. Praise the Lord. Hallelujah. Hallelujah. කාට හරි කියන්න පුළුවන්ද මේක මගේ හදවතේ තියෙනවා. මේ තමයි ඔබේ මගේ කිතුණු ස්වභාවය විය යුත්තේ. බලන්න මගේ ප්‍රේමන්තේනි අපි හැමෝම ඉන්නේ ප්‍රධානම දේ පස්ස කළා. අපේ ප්‍රධානම ජීවිතය පැත්තකට තියලා අපි අනිත් ඒවා ඉස්සරහට අරන් ඇවිල්ලා. ඔබේ දෙවියන් වහන්සේ ඔබව බලා ගන්නවා. ඔබේ දෙවියන් වහන්සේ ඔබව පෝෂණය කරනවා. අපි දැන් සුභාරංචිය මොකද්ද කිව්වේ? ඔබේ දෙවියන් වහන්සේ ඔබව හොයාගෙන ඔබේ පාපිෂ්ඨකම නිසා. ඊට පස්සේ මොකද උනේ? උන්වහන්සේ පාපයක් නැතුව ජීවත් වෙලා අවුරුදු 33ක්ම ඊට පස්සේ පාපයක් නැතුව කුරුසේ මැරුණා මගේ පාපය ඔසවලා මාව නිදහස් කරලා. ඊට පස්සේ මොකද කළේ? උන්වහන්සේ උත්තාන වුණ නිසා මට සදාතනික ජීවනය උරුම වුණා. මම දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණා. උන්වහන්සේ ස්වර්ගාරෝහණ වෙලා මේ මොහොතේ ඔබ මම වෙනුවෙන් මැදහත් වෙන නිසා මා තුළ ශක්තාත්මයන් වහන්සේ වැඩවස. අපි ජීවිතයට මීට වඩා වෙන දෙයක් ඕන වෙනවද මගේ ප්‍රේමවන්තේ? Praise the Lord. Hallelujah. අවදි වෙන්න මේ චතාරික කාලේ. අවදි වෙන්න. කොහොම හරි ඔබේ හදවතට මේ දේ ඇතුළු කරගන්න.
මේ දේ ගැන පිපාස වෙන්න. ඔබව මාව මවලා තියෙන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නයි. මගේ ජීවිතයේ ඔබේ ජීවිතයේ පරමානන්දය ලැබෙන්නේ පරම ප්‍රීතිය ලැබෙන්නේ ඔය අත්දැකීමෙන්. ඔය ප්‍රීතිය ලබන කෙනාටයි පුළුවන් ඇත්තටම පූජා වෙන්න. praise the Lord. ප්‍රශංසා වේවා. හාලෙලූයා. පැහැදිලිද මගේ ප්‍රේමවන්තනි? අපි ඊළඟට යන්. දැන් දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා නම් ඊළඟට මොකද වෙන්නේ? දෙවැන්න මේය. නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න. මෙයට වඩා ශ්‍රේෂ්ඨ අන් කිසි ආඥාවක් නැතැයි වදාළසේක. praise the Lord. hallelujah. hallelujah. ප්‍රේමන්තනි මම ඔබට කියනවා ඔබ ඇත්තටම ඔබේ දරුවන්ට ඔබ ආදරය කරන්න කැමති නම් ප්‍රේම කරන්න කැමති නම් ඇත්තටම ඔබේ පවුලට ඔබ ප්‍රේම කරන්න කැමති නම් ඔබ දෙවියන් වහන්සේත් එක්ක මේ සම්බන්ධකම ගොඩනගා ගත යුතුමයි. එතකොට තමයි අනිත් හැම සම්බන්ධකමක්ම ඇත්තටම සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ඔබ මනුස්ස මට්ටමේ යම් කිසි සීමාවක ජීවත් වෙනවා විතරයි. praise the Lord. ප්‍රශංසා වේවා. මහිමය වේවා. හලෙලූයා. හලෙලූයා. දැන් ඔබ එහෙම දෙවියන් වහන්සේට ප්‍රේම කරනකොට මොකද සිද්ධ වෙන්නේ? ඒකේ බෙනිෆිට් එක මොකක්ද? ඉතින් බෙනිෆිට් එකකුත් එපා හැමතිස්සෙම නේද? අපිට බෙනිෆිට් එකක් ඕනේ. අපි ඉස්සරහින් යමක් තියාගන්න ඕනේ නිතරම. අපි යමු රෝමෝරුන්ගේ ලිපිය 8 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තියට. රෝම 8:28ට රවිඳු. හලෙලූයා. thank you Jesus. හරි. තවද දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබුවන්ට මේ මොහොත ඒ මොහොතක්. ඔබ දෙවියන් වහන්සේත් එක්ක නිතරම ගත කරනවා නම් මොහොතක් ඒකේ මොහොත. දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබුවන්ට එනම් මොකද තියෙන්නේ? උන්වහන්සේට ප්‍රේම කරන අයට. සියල්ලෙහිදීම උන්වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු. ආමෙන්. අපි උන්වහන්සේට ස්තුති කරමුද මේ බලවත් අත්දැකීමට බලවත් පොරොන්දුවට. හාලෙලූයා. නමස්කාර වේවා. මහිමය වේවා. ස්තුතියි ජේසුනි. ස්තුතියි ශදාත්මයාණනි. අබා පියාණනි ස්තුතියි. නමස්කාර වේවා. මහිමය වේවා. හාලෙලූයා. හාලෙලූයා. ප්‍රේමන්තෙනි මේක හරියට ක්ලෝස් නොකරපු චෙක් එකක් වගේ. මේකේ ගාන ලියලා නැහැ. තේරුණාද? මේක ඕපන්. මේක ඕපන්. ඔයාට කැමති ගානක් ලියා ගන්න පුළුවන් චෙක් එකක්. උන්වහන්සේ කියනවා හැබැයි ඒ චෙක් එක ලියන්න එක කන්ඩිෂන් එකක් එනවා. මේ චෙක් එක ඔබේ නමට එන්නේ කොහොමද? උන්වහන්සේට ප්‍රේම කරන අයට. සියල්ලෙහිදීම උන්වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු. ආමෙන්. ඒ සම්බන්ධකම පොඩ්ඩක් අපි දිගහැරගමු තව ඉස්සරහට යන්න. හalleluya. නමස්කාර 29. මන්ද උන්වහන්සේ කලින් තෝරා ගත් අය සුවකීය පුත්‍රයාණන්ගේ ස්වරූපයට සමාන වන පිණිස කල් තියා වෙන් කරගත්සේක. ප්‍රේමන්තෙනි ඔබ ගැන මේ වචනය තුලින් ඔබ දැනගත්තේ නැත්නම් ඔබ කොච්චර හොඳ කෙනෙක් වුණත් සමාජයේ ඒක නෙමේ ඔබේ ප්‍රමාණය. මං කතා කරන්නේ අවුල් අය ගැන නෙමෙයි. මේ කතා කරන්නේ ඔබ හොඳයි. ඔබ යහපත්. praise the Lord. එනිසා යහපත් හොඳයි කියන සීමාව අපි පවා යන්නට ඕනේ. ඒ නිසා තමයි ජේසු ගෝලයන්ට කතා කරලා හැරිලා කිව්වේ ඔබ පරිසවරුන්ට වඩා ඇදහිල්ලෙන් වැඩි උනේ ධර්මිෂ්ඨකමින් ඉහළ ගියේ නැත්තම් ස්වර්ග රාජ්‍යයට යන්න බෑ. මොකද පරිසවරු යහපත් කියලා පෙන්නගෙන හිටියා. යහපත් කියලා පෙන්නන අයට තියෙනවා ප්‍රශ්නයක්. මම ඔබට කියනවා. හලෙලූයා. මොකද මගේ අතුලාන්තෙත් මේ ප්‍රශ්නේ තියෙනවා. යහපත් කියලා පෙන්නන අයට ප්‍රශ්නයක් තියෙනවා. අනිත් අයගේ අයහපතමයි පේන්නේ. පරිසවරුන්ට මේ ප්‍රශ්නේ තිබ්බා. හැමතිස්සෙම ඇඟිල්ල දික් කරගෙන හිටියේ.
එමන්තිනි මේක මන් නොදැනුවත්ව මගේ ජීවිතයේ තියෙන්නේ. දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේගේ අනුප්‍රමාණයට ඒ සීමාවෙන් මම උඩට ගියේ නැත්තම් ඔන්න ඔය මනුස්ස මට්ටමේ යහපත්කම නැමැති අන්ධභාවයේ මම ජීවත් වෙනවා. praise the Lord. බලන්න උන්වහන්සේ කියනවා පුත්‍රයාණන්ගේ ස්වරූපයට සමාන වන පිණිස කල්තියාවෙන් කරගත්සේක. එසේ කළේ තමන් වහන්සේගේ පුත්‍රයාණන් බොහෝ සොයුරන් අතර ජේෂ්ඨයාණන් වන පිණිස. මං කිව්වා උන්වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පස ඉන්නේ ඔන්න ඔය අත්දැකීමේ. praise the Lord. හැබැයි උන්වහන්සේගේ සුව කැමැත්තෙන් කියලා තියෙනවා මං ඔබේ මිතුරා. ඒ කියන්නේ I'm ready to die for you. මං මනස්ථාපනය වෙන හැම මොහොතකම උන්වහන්සේගේ මරණය සිද්ධ වෙනවා මගේ ප්‍රේමවන්තේනි. උන්වහන්සේගේ මරණය සිද්ධ වෙනවා. ඒ මරණයට මං සම්බන්ධ වෙනවා. ඒ නිසයි මං අලුත් වෙන්නේ. ආමෙන්. praise the Lord. hallelujah. hallelujah. අපි යන් ඊළඟ අන්තිට. hallelujah. එසේ කලින් තෝරා ගත් අය උන්වහන්සේ කැඳවා ගත්සේක. කැඳවා ගත් අය උන්වහන්සේ දමිටු බවට පැමිණ වූසේක. දමිටු බවට පැමිණූ අය උන්වහන්සේ මහිමයට පැමිණූසේක. පෙම්වන්තනි මේ වචනය තුල දකින්නකොට ඔබට තේරෙන දේ ඔබ මට කියන්න මේ වචනය තුල ඔබට කරන්න තියෙන දේ මොකක්ද කියලා. ඔබට පැවරිලා තියෙන කාරණාව මොකක්ද? මොන හරි දෙයක් කරන්න කියලා තියෙනවද මේකේ වාට? කවුරු හරි මට කියන්න පොඩ්ඩක් මේක බලලා මේකේ ඔබට කරන්න යමක් කියලා තියෙනවද? කවුරු ඉදිරිපත් වෙන්න? praise ගමිට the Lord. ඔව් ගමිට කියන්න. කියන හින්දා ධර්මිෂ්ඨ. ඔව් ධර්මිෂ්ඨ කියමු. ඔව්. ඒතර පැමිණෝසේක නම් ඒ කියන්නේ ඒක දාණය කරලා තියෙන්නේ ඔල්රෙඩි නේ. ඔව් ඒක ඒතර කවුද කරන්නේ? උන්වහන්සේ අපිට ඒක උන්වහන්සේ. ඊළඟට ගමිට බවට ඔබට පැමිණූසේක. අය උන්වහන්සේ මහිමයට පැමිණෝසේක. කවුද මහිමයට පමුණුවන්නේ? උන්වහන්සේ. උන්වහන්සේ. තේරෙනවද දිනේෂ්කා? තේරෙනවද? You have nothing to do. හරිද? ඔබට කරන්න දෙයක් නෑ. මම ඒකයි මේක පැහැදිලි කරන්නේ ඔබට. ඔයාද උන්වහන්සේව තෝරගත්තේ? ඔයා ඕගොල්ලන්ගේ අම්මා හරි කවුරු හරි බැප්ටයිස් කරාට උන්වහන්සේ ඔබව තෝරගෙන තියෙනවා කලින් පාවුලුතුමා කියන එපිසිරුන් ලිපියේ ලෝකය මවන්නට පෙර ඔබව තෝරගෙනයි. ඒක කරෙත් උන්වහන්සේ. උන්වහන්සේ කැඳවා ගත්තා. ඒක කරෙත් උන්වහන්සේ. ඒ කැඳවා ගත්ත අය ධර්මිෂ්ඨ කළා. ධර්මිෂ්ඨ කළා කියන්නේ ආබ්‍රහම්තුමා වගේ කළා. ආමෙන්. ජේසු වගේ කළා. ඒකද අපි සරලව අපි මේ පැහැදිලි කරගමුකෝ. මරියතුමිය වගේ කළා. ඇයි ජුසේතුමා වගේ කළා. තමන්ගේ හීනය පැත්තකට දාලා දෙවියන් වහන්සේගේ හීනය එලි කළා. ආමෙන්. praise the Lord. praise the Lord. hallelujah. ජුසේතුමා වගේ කළා. ඒක කවුද කළේ? ජුසේතුමාගේ ක්‍රෙඩිට් එක ගන්න ගියේ නෑ. ජුසේතුමා කළේ උන්වහන්සේට යටත් වෙන එක විතරයි. ඔබට තියෙන්නේ පිළිගන්න එක විතරයි. praise the Lord. praise the Lord. hallelujah. ඒක හරියට මේ වගේනේ. දැන් ඔබ දානවා බත් හාල් එක කුකර් එකට. ඉතින් ප්ලග් කරේ නැත්තම් මොකද වෙන්නේ? ඒක කුකර් එකේ තියෙනවා එහෙම. සරලව කියන්නේ ඒකයි. දැන් අපි කියමුකෝ අපි ස්වභාව ධර්මයත් එක්ක යමුකෝ. අපි කියමුකෝ ඔබට අවශ්‍යයි අඹ ගහක් හිටවන්න. හොඳ අඹ ගෙඩියක ඇටයක් හම්බෙනවා. කවුරු හරි ඔබට ගෙනලා දෙනවා මේ ඇටේ හිටවල පැලයක් ගන්න දිනේෂ්කා. ජසින්තා හරි කවුරු හරි අපිත් එක්ක ඉන්නේ. හොඳයි. එතකොට
ඔබ මොකද කරන්නේ? මේක අරන් ගිහලා මේස උඩ තියනවා. මේස උඩ තිබ්බම අඹ ඇටේ පළ වෙනවද? නෑ. මොකද්ද කරන්නට ඕනේ? ඒක සරු පස්සක ගිහිල්ලා හිටවන්න. පොළොවට පොළොවේ වල්ලන්න ඕනේ. ඔව්. පස්සට යට කරන්න ඕනේ. ආ ඊට පස්සේ අඹ ඇටේ කියනෝද දැම්මම පැලෙනවද? නෑ. දෙවියන් වහන්සේ ස්වභාවයක් දීලා තියෙනවා. අඹ ගහක් එන්න ඒ පැලයකින් පොළොවත් එක්ක එකතු වෙලා. ඒක අඹ ඇටේට කරන්නත් බෑ පොළොවට කරන්නත් බෑ. පෙස්සනවා. ප්‍රෙස්. හලෙලූයා. 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 ඔබට ධර්මිෂ්ඨ වෙන්නේ ඔබ ධර්මිෂ්ඨ කරන්නේ දෙවියන් වහන්සේ. හරියට අඹ ඇටේ පොළොවට යටත් වෙනවා වගේ ඔබ ජේසුට යටත් වෙන්න ඕනේ. praise the Lord. ජේසුට යටත් වෙනවා කියන්නේ මොකද්ද? දේව වචනයට යටත් වෙනවා. ආමෙන්. praise the Lord. ප්‍රශංසා වේ මහිමය වේවා. හලෙලූයා. දැන් මේ කාරණා කොච්චර ඇත්ත වුණත් තවමත් මේ අහන ඔබට තවමත් මේක එහෙමද කියලා පිළිගන්න බැරි ස්වභාවය තවමත් ඔබ තුල අරගල කරනවා. කැරලිකාර ස්වභාවය. මොකද්ද කැරලිකාර ස්වභාවය? මගේ මොකද්ද? මගේ මාංශය. මාංශය තමයි කැරලි ගහන්නේ. මම ඔබට කිව්වා මාංශය කැමති නෑ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. praise the Lord. praise the Lord. hallelujah. ඒ නිසා ඔබ බලන්න අපිට කීකරු වෙන්න ඕනේ ඇයි? කීකරු වෙන්න ඕනේ ඇයි? මට කීකරු නොවන ස්වභාවයක් වගේ ජීවිතේ තියෙන නිසා. මම නිතරම හැමදාම ඔබට කියනවා. මට කීකරු වෙන්න වෙලා තියෙන්නේ කීකරු වීමට මා තුළ අකමැති ස්වභාවයකුත් තියෙනවා. මං ඒ ස්වභාවය අපිපවා කියොත් මට කීකරු වෙන්න දෙයක් නෑ. මගේ ආත්මය උන්වහන්සේට පිපාසයි. praise the Lord. praise the Lord. hallelujah. hallelujah. ඔබ කල්පනා කරන්න පොඩි කාලේ ඉඳලා අපිට ළමයෙක්ට පුරුදු කරන්න වෙනවා කීකරු වෙන්න. අකීකරු වෙන්න පුරුදු කරන්න ඕනේද? පොඩි කාලේ ඉඳලා අපිට හැඩගස්සන්න සිද්ධ වෙනවා. අපි දැනගන්නට ඕනේ මගේ මාංශයේ ස්වභාවය අකීකරුයි. ආත්මාර්ථකාමී. ආත්මාර්ථකාමී ස්වභාවයට ප්‍රේම කරන්න බෑ. ඒක නිසා මේ ලෝකේ වැඩිපුර දෙනෙක් මාංශයේ ජීවත් වෙන නිසා ඒ අය ප්‍රේම කරන්නේ. praise the Lord. ප්‍රශංසා වේවා. මහිමය වේවා. හලෙලූයා. ප්‍රේමන්තනි පැහැදිලිද? නමස්කාර වේවා. මහිමය වේවා. හලෙලූයා. thank you Jesus. ඒ නිසා මම ඔබ සියලු දෙනාට ඉතා ආදරෙන් ආරාධනා කරනවා. මේ අත්දැකීමට ඇතුළු වෙන්න මේ ප්‍රසාද ජනක කාලේ උන්වහන්සේත් එක්ක කුරුසේ ගමන් කරන්න පාද නමස්කාරයට ඇතුළු වෙන්න උන්වහන්සේගේ ප්‍රේමය භුක්ති විඳින්න උන්වහන්සේගේ වචනයත් එක්ක හැසිරෙන්න එතකොට ඔබට පුළුවන් ඔබේ මාංශය අභිබවා ගමන් කරන්න. praise the Lord. hallelujah. නමස්කාර වේවා. එනිසා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා මීට අමතරව රෙකෝඩින් එක අහන්න. මොකද රෙකෝඩින් එකේ මම ඊට වඩා වැඩිපුර දෙයක් ඔබට කියලා තියෙනවා. ආමෙන්. hallelujah. praise the Lord. ප්‍රේමන්තේනි දැන් මේ අත්දැකීම ඔහොම තියෙද්දීම දෙවියන් වහන්සේ අපිව කැඳවන තව අත්දැකීමක් තියෙනවා. ඔබ මේ අත්දැකීමට ඇතුළු වුණාම ඔබේ ජීවිතය කොයි වගේද? අපි යමු කොලිස්සිවරුන්ගේ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියට. අපිට විනාඩි 2-3ක් තියෙනවා. මම මේ ඊළඟ සතියට පොඩ්ඩක් මග පාද ගන්නවා. හොඳේ. අද සතියේදී අවසන්. praise the Lord. ඔබ ක්‍රිස්තුස් වහන්සේ සමග උත්ථාන කරනු ලැබූ බැවින් දැන් ඔතන නතර වුණාම මනස්ථාපනය වෙන කෙනෙක් නිතරම ජේසු තුල මැරෙනවා. ඒ කියන්නේ උන්වහන්සේත් එක්ක උත්ථාන වෙනවා. praise the Lord. hallelujah. එනිසා ඔබට පාපිෂ්ඨ හැඟීමක් ඇතුලේ ඔබේ නිශ්චලකමක් නැත්තම් මොකද්ද කරන්න තියෙන්නේ? ඉතා සරලයි. පාපිෂ්ඨ හැඟීමක් තියෙන කෙනෙක්ගෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? පාපයක් නෑ වගේ ජීවත් වෙන එකද? නෑ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ
එන්න මනස්ථාපනය වෙන්න ප්‍රසාදය ලබා ගන්න. ඕක තමයි පළවෙනි පියවර. එහෙම පියවරක් ගත්ත කෙනෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සමග උත්ථාන කරනු ලැබූ කෙනෙක්. ආමෙන්. පැහැදිලි නේද? හලෙලූයා. ඊට පස්සේ කියනවා ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමග උත්ථාන කරනු ලැබූ බැවින් දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ හිඳින ක්‍රිස්තුන් වහන්සේ වැඩ සිටින තැන ඇති ලෞතුරු දේ ප්‍රාර්ථනා කරන්න. අපි ඔතනිමු. හලෙලූයා. අපි පොඩ්ඩක් ඊළඟ සතියේ තව පොඩ්ඩක් වැඩිපුර කතා කරනවා. මොකක්ද මේ ලෞතුරු දේ? අපි සුභාරංචියේ කතා කරා පස්වෙනි පියවර මොකක්ද? ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගාරෝහණ වෙලා පියාණන් වහන්සේගේ දකුණු පස වැඩ සිටිනවා. ආමෙන්. praise the Lord. මොකටද වැඩ සිටින්නේ? මොකක්ද උන්වහන්සේගේ වැඩ සිටීමේ තේරුම? ඉතින් පාවුලතුමා කියනවා කොලොස්සිවරුන්ගේ ලිපියේ ක්‍රිස්තුස් වහන්සේ වැඩ සිටින තැන ඇති ලෞතුරු දේ ප්‍රාර්ථනා කරන්න. මොකක්ද මේ දේ? ඔබ කැමති දේ දැනගන්න? ඔබ කැමති දේ දැනගන්න? කැමති. ආමෙන් ආමෙන්. එහෙමනම් අපි පොඩ්ඩක් යමු ගීතාවලියේ 110 පළවෙනි වගන්තියට. රමිඳු. ඔන්න බලන්න මොකද්ද දෙවියන් වහන්සේගේ දකුණුපස වැඩ සිටින ජේසුස් වහන්සේ ඉන්න තැන ඇති දේ. praise the Lord. ගීතාවලියේ 110 පළවෙනි වගන්තිය. 110 පළවෙනි වගන්තිය. සමිදානෝ මා සමිඳුන්ට කතා කොට. කවුද සමිදානෝ කියන්නේ? දෙවියන් වහන්සේ. මා සමිඳුන් කියන්නේ කවුද? මෙසියස් එහෙම නැත්නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හොඳේ? අපි කියමුකෝ දෙවියන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට කතා කොට මා නුඹේ සතුරන් නුඹේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගැන්නයි වදාළසේක. praise the Lord. ප්‍රශංසා වේවා. hallelujah. hallelujah. දෙවියන් වහන්සේ ජේසුට කියනවා හරි දැන් මේ හැම සතුරෙක්ම ඔබේ පා යටට ඔබේ පාපිස්ස කරනවා මම දෙවියන් වහන්සේ කියනවා. එතනට කර සම්පූර්ණයෙන් ඔබට යටත් කරනකම් ඔබ මගේ දකුණු පස්සේ ඉන්න. යටත් කරාට පස්සේ තමයි උන්වහන්සේ එන්නේ. හොඳේ? හලෙලූයා. දැන් කවුද මේ ඉතුරු කොටස කරන්නේ? praise the Lord. හලෙලූයා. හලෙලූයා. ප්‍රේමන්තෙනි මට මාත් එක්ක පොඩක් කතා කරන්න. විනාඩි 3ක් ගන්නවා. ඔබට මතකද මෝසෙස් තුමා කතා කරලා කියනවා ජෝසුවාට මං වෙනුවෙන් ඔබ සටන් කරන්න. මං වෙනුවෙන් පිරිසක් තෝරගෙන ගිහිල්ලා සටන් කරන්න. මෝසෙස් තුමා මොනවද කරනවා කියලා කිව්වේ? අත් දෙක උස්සගෙන මම අර කන්ද මුදුනේ මම යාඥා කරනවා. අත් දෙක දිගහැරලා ඉන්නකොට ජෝසුවා දෙන්න ඒක නික්මයන් පොතේ 17 වෙනි පරිච්ඡේදයේ තියෙන අපි පොඩ්ඩක් විස්තරාත්මක කතා කරමු පස්සේ. හොඳේ? ඔබට මතක ඇති මෝසෙස් තුමා කඳු මුදුනේ හිටියේ නැත්තම් ජෝසුවාට මේක කරන්න බැහැ. හැබැයි ජෝසුවා ඉදිරිපත් වුණු නිසා මෝසෙස් තුමාට කඳු මුදුනේ කරන යාඥාව පළදරන්න පුළුවන් වුණා. ඕක දෙක අන්‍යෝන්‍යයි. දැන් ජේසුතුමා ඉන්නවා දෙවියන් වහන්සේගේ දකුණු පස. කවුද සටනට යන්නේ? කවුද සටන් කරන්නේ? අපි praise the Lord. praise the Lord. hallelujah. ඔබ දේව රාජ්‍යයේ ජීවත් වෙනවා කියන්නේ ඒකයි. එහෙමනම් අපිට ස්ථිරත්වයක් තියෙනවා. මොකද්ද? අපිට සටනක් තියෙනවා. 2 කොරින්ති
10 වෙනි පරිච්ඡේදය 3 වෙනි වගන්ති කියන අපි ලෝකේ ජීවත් වුණාට අපි සටන් කරන්නේ ලෞකික චේතනාවෙන් නෙවෙයි අපි සටනක් තියෙනවා. ගීතාවලි 144 කියන මම යුද්ධයට ඔබේ ආත්මම් පුහුණු කරනවා. සටනක් තියෙනවා. හැබැයි අපි ඒ සටන අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා. ඇයි ඒ? ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පස සිටින නිසා. ආමෙන්. මතක තියාගන්න එදා ජෝසුවා සටන් කරේ මනුස්ස සතුරෙක් එක්ක අද ඔබ සටන් කරන්නේ මනුස්ස සතුරෙක් එක්ක නෙමෙයි. ඔබ මතක තියාගන්න ඔබට සටනක් තියෙනවා. මේ සටන අපි පැහැදිලි කරගන්නවා. praise the lord. ඔබ සම්බන්ධකමේ ජීවිතයකට ඇතුළු වුණාම ඕක හරි ලේසි. හලෙලූයා. ජේසුස් කියනවා මම ලෝකයේ අභිභව ජයග්‍රහණය කරලා තින්නේ ඔබට කරන්න දෙයක් නැහැ. එහෙමනම් ඔබේ සටන තින්නේ කොහෙද? ඔබ තුල ඔබ තුල සටන ජයග්‍රහණය කරොත් ඔබ ජයග්‍රහණය කළා. ඔබව සම්පූර්ණයෙන්ම ජේසුට දිනා දීමේ සටන තමයි මෙතන තියෙන්නේ. praise the lord. praise the lord. ප්‍රශංසා වේ මහිමය වේ. හලෙලූයා හලෙලූයා. ප්‍රේමන්තනි පැහැදිලි නේද? හලෙලූයා හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රේම කරන අය උන්වහන්සේ කැඳවනවා මේ අත්දැකීමට. ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගාරෝහණව දෙවියන් වහන්සේගේ දකුණු පස සිටින තැන ලෞතුරු දේ ප්‍රාර්ථනා කරන්න. අපි ඊළඟ දවසේ තව පොඩ්ඩක් මේකේ ගැඹුරට ගමන් කරමු. ආමෙන්. praise the lord. ප්‍රශංසා වේවා මහිමය වේවා. හලෙලූයා හලෙලූයා. නමස්කාර වේවා.